හරි අයිබෝන් දරුවනේ අපි 2026 6 සහ 27 දරුවන්ට සහභාගී වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. අපේ ක්ලාස් එක පේපර් ක්ලාස් එක පටන් ගමු. එතකොට අපි මුලින්ම පටන් ගත්තේ පුතේ කාලගුණීය පාඩමෙන් පේපර්ස් කතා කරන්නනේ. එතකොට පාඩමෙන් පාඩමට අපි පේපර්ස් මේ විදිහට කතා කරගෙන යමු ටික කාලයක්. හරි? හැමදාටම නෙමෙයි. මාස 4ක් වගේ කාලයක් පුතේ අපි එහෙම කතා කරලා අපි ඊට පස්සේ ෆුල් පේපර්ස් වලට යන්න ඕනේ. මොකද එකකින් එකකටම කතා කළ ප්‍රමාණවත් මදි. හරි ෆුල් පේපර්ස් වලටත් යන්න ඕනේ. ඊට කලින් අපි මේ විදිහට පාඩමෙන් පාඩමට කතා කරලා ඉමු මුලින්ම. හරි එතකොට මම ඔයාලට පේපර්ස් එක කලින් පේපරේ කලින් දෙන්න ඔයාලට කලින් කරන්න. ඒක කරන්නේ නැත්තේ. කරපු කවුරු හරි ඉන්නවනම් කියන්න බලන්න කරාද නැද්ද කියලා. කළා මිස්. good. හරි. අපි පුතේ අදින් පස්සේ ආයේ පළවෙනි පාඩම අත ගහන්නේ. ඉතින් මේක ඉවරයි. එතකොට පළවෙනි පාඩමේ කොහොමද ප්‍රශ්න හැදුනේ කියලා අපි කතා කරනවා. ස්ට්‍රක්චර් සහ එසේ ප්‍රශ්න. මේක ඇත්තටම හරියම ලේසි චූටි පාඩමක්. ඒ නිසා ඉතින් මේකෙන් ඔය හැදෙන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි පුතේ අපි කතා කරන්න ගත්තේ. රචනා ප්‍රශ්න ලියන විදිහත් කතා කරනවා. හරිද? ඒක ගොඩක් අයට තිබ්බ ගැටලුවක්නේ රචනා ප්‍රශ්නයකට අපි කොහොමද නිවැරදිව උත්තරයක් ලියාගන්නේ කියලා. ඉතින් පුතේ ඒකට විසඳුමක් විදිහට අපි කතා කරනවා. මම ඒ කියන්නේ මම ඔයාලට ආන්සර් එක දෙනවා. හරි එතකොට ඒක ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ ඔයාට. හරි පුතේ. අපි පළවෙනි ප්‍රශ්නෙට අපි යමු. හරි. මොකද්ද පළවෙනි ප්‍රශ්نين අහන්නේ? වර්ෂණය යනු ජල චක්‍රයේ වැදගත් සංරචකයක්. හරි. ඔයාලට මතකද පුතේ මම කියලා දුන්නා මේ වර්ෂණය වර්ෂාපතනය සහ වර්ෂණය කියන්නේ එකක් නෙමේ දෙකක් කියලා. හරි. වර්ෂාපතනය සහ වර්ෂණය කියන්නේ පුතේ එකක් නෙමේ දෙකක්. හරි. එතකොට අපි ජල චක්‍රයේ සංරචක ගැන කතා කරද්දී තමයි මේ වර්ෂාපතනය සහ වර්ෂණය කියන වචන දෙක අපිට හම්බ වුනේ. හරි. එතකොට වර්ෂණය කියලා කියන්නේ පුතේ ජලය විවිධ ඒ කියන්නේ ඝන හෝ ද්‍රව ආකාරයෙන් මතක තියාගන්න වර්ෂණය කියලා කියන්නේ පුතේ ජලය ඝන හෝ ද්‍රව ආකාරයෙන්. ඒක ඝනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්‍රවයක් වෙන්න පුළුවන්. හරි. ඝන හෝ ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වෙන එකට තමයි පුතේ අපි වර්ෂණය කියලා කිව්වේ. ඝන හෝ ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වෙන එකට වලාකුළු වල ඉඳන් හරි වලාකුළු වල ඉඳන් ජලය ඝන හෝ ද්‍රව ආකාරයට පොළවට පතිත වෙන ක්‍රියාවලියට අපි වර්ෂණය කියලා කිව්වා. වර්ෂණයේ පුතේ ඝන ආකාර තමා හිම සහ අයිස් වැසි. හිම සහ අයිස් වැසි. වර්ෂණයේ ඝන ආකාර. වර්ෂණයේ ද්‍රව ආකාර තමයි පුතේ වර්ෂාපතනය. හරි. වර්ෂාපතනය. වර්ෂාපතනය ඇවිල්ලා වර්ෂණයේ ද්‍රව ආකාරයක්. වර්ෂාපතනය. ඊට පස්සේ පිනි තුහින කියලා කියනවා. තුහින තුෂාර ඔන්න ඔය වගේ නම් වලින් හඳුන්වන ඒවා පුතේ ද්‍රව ආකාර වර්ෂණයේ තියෙන. හරි. අපි ප්‍රශ්නෙට එමු. ශ්‍රී ලංකාවට දක්නට ලැබෙන වර්ෂණ ආකාර දෙකක්. මොනවද ලංකාවේ තියෙන්නේ? හිම තියනවද? හිම නෑ. වර්ෂාපතනය පිනි. පිනි වහිනවනේ වර්ෂාපතනය පිනි වගේ. හිම එහෙම ලියලා තියෙනවා වැරදි ඈ. හිම වැටෙන්නේ නෑ ලංකාවට. තාම. හරි. ජෛව පද්ධති කෙරෙහි දැඩි වර්ෂාපතනයේ බලපෑම අපි කතා කරා පුතේ වර්ෂාපතනයේ බලපෑම. දැඩි වර්ෂාපතනයේ බලපෑම් කියපුවාම ඉතින් ගොඩක් අහිතකර බලපෑම් තමයි
ද තියෙන්නේ. අහිතකර බලපෑම් විතරක් නෙමෙයි. අපි කතා කරා කීපයක්ම. එක අහිතකර බලපෑමක් තමයි ජලාශවල ධාරිතාවය අඩු වෙනවා. ධාරිතාවය අඩු වෙලා ගංගා පිටාර ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජලය බොර වෙනවා. හරි. ඊට පස්සේ යාන්ත්‍රික හානි, ශාක අද වැටිලා යාන්ත්‍රික හානි වෙනවා. ඒ වගේම තමයි පුතේ මේ අධික වර්ෂාපතනයත් එක්ක මොකද්ද වෙන්නේ? මෝයකට ආශ්‍රිතව ආහාර බහුල වෙලා එතනින් නම් මත්ස්‍ය ගහණය වැඩි වෙන්න පුළුවන්. මොකද අර කාබනික ද්‍රව්‍ය රොන් මඩ හොදගෙන ඇවිල්ලා මෝයකට ආශ්‍රිතව තමයි තැන්පත් වීමට ලක් වෙන්නේ. බලමු චුට්ටක්. අපි ඊළඟ සතියේ පස පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න හැදෙන්නේ. අධික වර්ෂාපතනයේ තියෙන බලපෑම් තමයි මොකද්ද? මසුන්ගේ කරමල් තුවාල වෙනවා. බිත්තර විනාශ වෙනවා. නේද? අත්වනු නෙලන්න ගැටලු ඇති වෙනවා. ඊට පස්සේ නිදැලි ක්‍රමයට ඇති කරන සත්තුන්ට අයහපත් විදියට බලපානවා. ජලාශවල ධාරිතාවය අඩු වෙනවා. හරි. ඔන්න ඔය වගේ ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරි. තර වර්ෂාවේ හිතකර බලපෑමක් විදිහට අධික වර්ෂාව වුණත් ඒක හිතකර වෙනවා මේ මෝයකට ආශ්‍රිත ප්‍රදේශවල පෝෂක පදාර්ථ බහුලව ලැබීම. අපේ ප්‍රශ්නයෙන් අහන්නේ මොකද්ද? ප්‍රධාන බලපෑම් දෙකක්නේ. ඒ නිසා ඒක වඩාත්ම ගැලපෙන්නේ ප්‍රධානම බලපෑම් දෙකක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද්ද? මත්ස්‍යයන්ගේ ඝනත්වය අඩු වෙනවා. ඒ කියන්නේ ගම් වතුර වල අවලම්බිත ද්‍රව්‍ය ඇති වෙලා මාළුන්ගේ ඝනත්වය අඩු වෙන එක. ඊට පස්සේ අස්වනු නෙලන්න අපහසුයි මත්ස්‍ය අස්වනු. ඔය වගේ කීපයක් ලිව්වනම් හරි ඒක. හරි. ඊළඟට එමු ප්‍රධාන වශයෙන් ඊසාන හා නිරිත දිග මෝසම හේතුවෙන් ශ්‍රී ලංකාව පැහැදිලි ද්විමාන වර්ෂාපතන රටාවක් දක්නට ලැබේ. මොකද්ද පුතේ මේ ද්විමාන වර්ෂාපතනයක් කියලා කියන්නේ? ද්විමාන වර්ෂාපතනයක් ත්‍රිමාන වර්ෂාපතනයක් කියලා කියන්නේ මොකක්ද? මොකක්ද ඒ රටාව? හරි. අහගන්නකෝ. ලංකාවට පුතේ හැමදාම වහිනවද? හැම මාසෙම වහිනවද? නෑ. ලංකාවට හැම මාසෙම වහින්නේ නැහැ. වහින කාල තියෙනවා. හරි. වහින කාල තියෙනවා. වහින කාල තියෙනවා. හරි. අපි ජනවාරි පෙබරවාරි මාර්තුකෝ මේ විදිහට මාස ටික ලියලා පුතේ වර්ෂාපතනය සටහන් කරොත් අපිට මෙන්න මේ වගේ ශීර්ෂ දෙකක්. ඒ කියන්නේ මෙන්න මෙතනදී මේ හරියේදී වර්ෂාව වැඩිපුර ලැබිලා මේ හරියේදීත් වර්ෂාව මේ මාසේ හරියේදීත් වර්ෂාව වැඩිපුර ලැබිලා මේ මාස හරියේදී වර්ෂාව අඩුවෙන් ලැබිලා කියලා තමයි කියන්නේ. මේ වගේ හැඩයක් ශීර්ෂ දෙකක් තියෙන නිසා තමයි අපි ද්විමාන හැඩයක් තියනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේක අපිට පුතේ පැහැදිලිවම බලා ගන්න පුළුවන් අතරමැදි කලාපයේ වගේ. හරිද? මේක තෙත් කලාපයේ අපිට මේ හැඩය පැහැදිලිව බලා ගන්න බැහැ. අපි බලමු මේ හැඩේ මොන වගේද කියලා. හරි. මේ බලන්න පුතේ මෙන්න මෙතන අපි කියනවා ද්විශීර්ෂාකාරයි.
එහෙම නැත්නම් ද්විමාන හැඩයක් කියලා ඔයාලට පේනවද? මෙන්න මේ ප්‍රස්ථාර දෙක බලන්නකො හොඳට. මෙන්න මේ ප්‍රස්ථාර දෙක අධ්‍යයනය කරන්න. මෙතන ඔයාලට පේනවද? අ පටන් අරන් තියෙන්නේ ජනවාරි. ජනවාරි පෙබරවාරි තෙත් කලාපේ. හරි ජනවාරි පෙබරවාරි මාර්තු අපේ මැයි වල හොඳ වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් වල වර්ෂාපතනය වැඩි වෙලා තියෙනවා. හරි. ශීර්ෂ දෙකේ කතාව කොහොමද එන්නේ? ඔන්න ඔහොම ඇවිල්ලා මේ බලන්නකො අපි මෙහෙම ඇන්දොත් එහෙම ශීර්ෂ දෙකක් තියෙන. මෙතනයි මෙතනයි. හරි. මේ මාසේ මැයින් වැඩිපුර ලැබිලා තියෙනවා. දැන් බලන්නකො වියලි කලාපේ මේක ඉතාමත් පැහැදිලිව ශීර්ෂ බලා ගන්න පුළුවන්. එහෙම එක මාසෙක වැඩි වෙලා ආයේ තව මාසෙක හොඳටම වැඩි වෙලා තියෙනවා. තව මාසෙක අඩුවෙන්ම තියෙනවා. හරි. මේ අගෝස්තු වල හොඳටම ලැබිලා තියෙනවා. නොවැම්බර් වල හොඳටම ලැබිලා තියෙනවා. මේ ජූලි වල එහෙම අඩුවෙන් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් පුතේ මෙන්න මේ විදිහට ශීර්ෂ දෙකක් තියෙන විදිහට ද්විශීර්ෂාකාර හැඩයක් වර්ෂාපතන රටාවේ මාසික ව්‍යාප්තිය ගැන අපි මාසික ව්‍යාප්තිය ගැන කතා කරද්දී මේ වගේ හැඩයක් එන නිසා තමයි පුතේ අපි මෙන්න මේ නම කියන්නේ ද්විමාන වර්ෂාපතන රටාවක් තියෙනවා කියන්නේ පුතේ මේ වගේ හැඩ අපිට බලා ගන්න පුළුවන් නිසා. හරි. එතකොට එක් මෝසම් මගින් ශ්‍රී ලංකාවට වර්ෂාපතන ලැබෙන මාස සඳහන් කරන්න කියලා තියෙනවා. මම පුතේ ඔයාලට කෙටි එකක් කියලා දුන්නා. ඊසාන දිග මතක තියාගන්න කිව්වා ඊතන දෙඹරා කියලා. හරි. ඊතන දෙඹරා කියලා මතක තියාගන්න කිව්වා. එතකොට දෙයන්නෙන් කියන්නේ දෙසැම්බර්, වරා කියන්නේ පෙබරවාරි. එහෙනම් ඊසාන දිග මෝසම කොයි කාලෙද? දෙසැම්බර්, පෙබරවාරි. තියාගන්න දෙසැම්බර්, පෙබරවාරි. දෙසැම්බර්, පෙබරවාරි. ඊසාන දිග මෝසම දෙසැම්බර්, පෙබරවාරි. හරි. නිරිත දිග මෝසම කොයි කාලෙද? නිරිත දිග මෝසම පුතේ මතක තියාගන්න නිලමැස්සා කියලා. නිලමැස්සා. මෑ නම් මැයි, සා කියන්නේ සැප්තැම්බර්. එහෙනම් මැයි සිට සැප්තැම්බර්. මැයි සිට සැප්තැම්බර්. නිරිත දිග මෝසම මැයි සිට සැප්තැම්බර්. මැයි සිට සැප්තැම්බර්. හරි. මේකට උත්තරය මොකද්ද? ජෛව පද්ධති කෙරෙහි ද්විමාන වර්ෂාපතන රටාවේ ඇති ඍණාත්මක බලපෑම. ඍණාත්මක බලපෑම මොකද්ද පුතේ? මේක හිතලා බලලා කියන්න චුට්ටක්. කවුරු හරි ආන්සර් එකක් දෙන්න බලන්න මොකක්ද මේකේ ඍණාත්මක බලපෑම කියලා. දැන් මේ වියලි කලාපේ බලන්නකො පුතේ. දැන් ඔන්න බලන්න කාලයක් තියෙනවා වහිනවා. දැන් ඔන්න මේ මාසේ හොඳටම වැස්ස. ඒතර මේ ආයි කාලයක් තියෙනවා පුතේ වැස්ස නැතුව. නේද? ආයෙ කාලෙකදී විශේෂයෙන්ම වියලි පළාතේ. අතරමැදි කලාපෙත් එහෙමයි කාලෙකදී වහිනවා ආයෙ කාලයක් පායනවා ආයෙ වහිනවා. හරි. දැන් තෙත් කලාපේ නම් අවුලක් නැහැ. ඉතින් කොහොමත් වහිනවනේ. හැබැයි වියලි කලාපේ අතරමැදි කලාපේ මේ ලක්ෂණේ බලා ගන්න පුළුවන්. කාලයක් වැස්ස තියෙනවා. කාලයක් අවුවද ඒ කියන්නේ පායනවා රස්නේ කාලේ තියෙනවා. හරි. එතකොට පුතේ අපිට ඍණාත්මක බලපෑමක් විදියට කියන්න පුළුවන් දීර්ඝ නියං කාල සහ වර්ෂා කාල ඇතිවීම. දීර්ඝ නියං කාල සහ වර්ෂා කාල ඇතිවීම. දීර්ඝ නියං කාල සහ වර්ෂා කාල ඇතිවීම. දීර්ඝ නියං කාල වගේම වර්ෂා කාල ඇතිවීම. වහින කාලක් තියෙනවා, වහින්නේ නැති කාලක් තියෙනවා. ඉතින් ඒ කාලවල වලදී මිනිස්සු යම් යම් ගැටලු වලට මුහුණ දෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ කන්න ක්‍රමයට ගොවිතැන් කිරීම වර්ෂාපතන රටාව පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනවා. එතකොට ගොවිතැන් කිරීම සම්බන්ධ ක්‍රියාත්මක වන ප්‍රධාන කන්න දෙක සම්බන්ධ වගුව සම්පූර්ණ කරන්න කියලා තමයි පුතේ කියන්නේ. වගා කන්නේ සහ වර්ෂාව ලැබෙන කාල සීමාව සහ වර්ෂාපතන රටාව. මේකත් පුතේ ඔයාලට මතක තියාගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. හරි. ඉන්න ඒකත් ඔයාලට කියලා දෙන්නම්. මේකත් ඔයාලට අමතක නොවෙන්න මතක තියාගන්න ලේසි විදිහක් තියෙනවා.
අපි බලමු. බෝඩ් එක ඔව් මම බෝඩ් එක අඳින්න නැතුව මෙහෙම පෙන්නන්නම්. හරි මේ බලන්නකෝ දැන් අපි මෙහෙම ඔරලෝසුවකට ගමු. හරි. ඔරලෝසුවකට ගත්තොත් එහෙම 12 වෙනි මාසේ ඔන්න දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ඔහොම ගන්න. හරි. දැන් පුතා ඔයාලට මේක පාට දෙකකින් පේනවනේ නිල් පාට මහ කන්න, රෝස ක්‍රීම් පාට නේද? යල කන්න තියෙනවා. ඔරලෝසුවෙන් යට කොටස යල, පිට කොටස මහ. එතකොට පුතේ පළවෙනි අන්තර්මෝසම මාර්තු අප්‍රේල්. මේ බලන්න. මාර්තු අප්‍රේල් පළවෙනි අන්තර්මෝසම. ඉරිත දිග මෝසම. මැයි සිට සැප්තැම්බර්. ඉරිත දිග මෝසම මැයි සිට සැප්තැම්බර්. මැයි වල ඉඳන් සැප්තැම්බර් වලට තමයි නිරිත දිග මෝසම ක්‍රියාත්මක වෙන්නේ. හරි. මැයි සැප්තැම්බර් ඔන්න නිරිත දිග මෝසම. ඊට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් පුතේ ඇවිල්ලා දෙවනාන්තර මෝසම. ඔක්තෝබර් නොවැම්බර් දෙවෙනි දැන් ඔයා මතක තියාගත්තා නම් හරි පළවෙනි එකයි දෙවෙනි එකයිනේ. මාර්තු අප්‍රේල් පළමු එක දෙවෙනි එක ඔක්තෝබර් නොවැම්බර්. එතකොට මැයි වල ඉඳන් සැප්තැම්බර් වෙනකම් ඒ කියන්නේ මේ කාල සීමාවම නිරිත දිග දෙසැම්බර් වල ඉඳන් පෙබරවාරි දක්වා එතකොට ඊසාන දිග. එතකොට මේක අපි දෙකට බෙදුවොත් එහෙම දෙකට බෙදුවොත් මාර්තු සැප්තැම්බර් ඇවිල්ලා පුතේ යල කන්නේ. හරි. මාර්තු සැප්තැම්බර් යල කන්නේ. මාර්තු වල ඉඳන් සැප්තැම්බර් දක්වා යල කන්නේ. එතකොට ඔක්තෝබර් වල ඉඳන් පෙබරවාරි දක්වා මහ කන්නේ කියලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ක්‍රියාත්මක වෙන වැසි යාන්ත්‍රණ මොනවද? යල කන්නේ පළවෙනි ආන්තර මෝසම සහ නිරිත දිග මෝසම, මහ කන්නේ දෙවෙනි ආන්තර මෝසම සහ ඊසාන දිග මෝසම. හරි. දැන් ලියා ගන්න ඕක. පැහැදිලිව. මේ වගේ ඔරලෝසුවක් ඇඳලා ඔයාටත් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඕක තමයි ඔයාට ඕක අමතක නොවෙන්න පැටලෙන්නේ නැතුව මතක තියාගන්න පුළුවන් ක්‍රමය. මහ කන්නේ එතකොට ඔක්තෝබර් පෙබරවාරි. හරි. ඔක්තෝබර් පෙබරවාරි මහ කන්නේ. යල කන්නේ ඇවිල්ලා මාර්තු සැප්තැම්බර්. මාර්තු සැප්තැම්බර්. හරි. ඔයත් මේ විදිහට මතක තියාගන්න එක. පළවෙනි අන්තර් මෝසම මාර්තු අප්‍රේල්, දෙවෙනි එක ඔක්තෝබර් නොවැම්බර්, මැයි සැප්තැම්බර් නිරිත දිග, දෙසැම්බර් පෙබරවාරි ඊසාන දිග. okay? හරි පුතේ අපි ඉස්සරහට යමු. ඊළඟ ප්‍රශ්නේ සූර්ය විකිරණ ජෛව පද්ධති කෙරෙහි බලපාන එක් වැදගත් කාලගුණික පරාමිතියක්. ශ්‍රී ලංකාවේ සූර්ය විකිරණ තීව්‍රතාව අඩුවීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව. මොකද්ද පුතේ සූර්ය විකිරණ තීව්‍රතාවය අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතුව? මොකක් වෙන්න පුළුවන්ද? මොකද්ද?
අවුව වැටෙන්නේ නැත්තේ ඇයි? අහසේ වලාකුළු තියෙන හින්දා. අහසේ වලාකුළු තියෙන්නේ ඇයි? වහින කාලේ වලාකුළු තියෙන්නේ නේද? එතකොට සූර්ය විකිරණ තීව්‍රතාවය අඩු වෙන්න බලපාන එක ප්‍රධාන හේතුවක් තමයි වර්ෂාපතන සහිත කාලවලදී වලාකුළු වර්ධනය වීම. වර්ෂාව ඇති කාලවලදී වලාකුළු වර්ධනය. වර්ෂාව සහිත කාලවලදී වලාකුළු වර්ධනය. ඒක තමයි හේතුව. වලාකුළු වර්ධනය. කෘෂිකාර්මිකව ජෛව පද්ධති කෙරෙහි සූර්ය විකිරණ තීව්‍රතාවය අඩු වෙන ප්‍රධාන බලපෑමක් සඳහන් කරන්නකෝ. ජෛව පද්ධති කෙරෙහි සූර්ය විකිරණ තීව්‍රතාව අඩුවීමේ ප්‍රධාන බලපෑම මොකද්ද? සූර්ය විකිරණ අඩු වුණාම වෙන්න පුළුවන් ගැටලු. ඔව් මොනවා වෙන්න පුළුවන්ද පුතේ? ප්‍රභා සංශ්ලේෂණය අඩාල වෙන්න පුළුවන් නේද? ප්‍රභා සංශ්ලේෂණය අඩාල වීම එකක් අපිට ගන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය අඩාල වීම. ඊට පස්සේ ජලාශවල ප්ලවාංග වර්ධනය අඩුවීම. ජලාශවල ප්ලවාංග වර්ධනය වුනේ නැත්නම් මාළුන්ට කෑම නැති වෙලා මාළු අස් වෙන්න අඩු වෙනවා. හරි. ජලාශවල ප්ලවාංග වර්ධනය අඩුවීම. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව අඩුවීම. ඔන්න ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හා අඩු සූර්ය විකිරණ තීව්‍රතාව අඩු වුණාම ඇතිවෙන ගැටලු. ඒතර අධික සූර්ය විකිරණ තීව්‍රතාවයේ ප්‍රධාන බලපෑම් මොනවද? අධිකව අවුව වැටිච්චාම මොකද්ද? වර්ණක වියෝජනය වෙන්න පුළුවන්. වර්ණක වියෝජනය වෙන්න පුළුවන්. හරි. එළවලු පළතුරු වල වර්ණක වියෝජනය, වයනයට හානි වීම ඒ දෙක ලියා ගන්න. වයනයට එළවලු පළතුරු වල වයනයට හානි වීම සහ එළවලු වල වර්ණක වියෝජනය. වර්ණක වියෝජනය. පාට පිච්චෙන්නේ වර්ණක වියෝජනය. ඊළඟට කියනවා කාලගුණික පරාමිතීන් මැනීම ජෛව පද්ධති තාක්ෂණයේදී විවිධ භාවිතයන්හිදී වැදගත්. දිනකට දෙවතාවක් මනු ලබන කාලගුණික පරාමිති. මෙන්න මේ වගුව. මේ වගුව පුතේ පුළුවන් තරම් හොඳට පාඩම් කරගන්න ඕන. මොකද්ද මේ වගුවේ තියෙන්නේ? දවසකට දෙපාරක් ගන්න පාඨාංක හා පරාමිතීන් සහ දවසකට එකපාරක් ලබා ගන්න. ඒ කියන්නේ එක්ක උදේ 8යි එක්ක නෙමෙයි උදේ 8:30ට. එකපාරක් ගන්නවා නම් පුතේ ඒක ගන්නේ උදේ 8:30ට දෙපාරක් ගන්නවා නම් තමයි 8:30ටයි 3:30ටයි දෙකටම ගන්න. එහෙනම් මොනවද පුතේ මේ එකපාරක් විතරක් ගන්න උදේ 8:30ට විතරක් ගන්න පරාමිතීන් තමයි වර්ෂාපතනය ආලෝක තීව්‍රතාව, සූර්යාලෝකයේ පවතින කාල සීමාව, දවසේ උපරිම උෂ්ණත්වය, දවසේ අවම උෂ්ණත්වය, ඊපස්සේ සුළඟේ වේගය, සුළඟේ දිශාව, වාෂ්පීකරණය. මෙන්න මේ දේවල් ඇවිල්ලා පුතේ මොනවද? දවසකට අපි එකපාරයි ගන්න. ඒ කියන්නේ අද උදේ 8:30ට ගත්තොත් ඒ පාඨාංකය අද පාඨාංකයක්ද? නෑ. අද උදේ 8:30ට ගත්තොත් ඒ පාඨාංකේ අද පාඨාංකෙ නෙමෙයි පුතේ ඊයේ දවසේ වර්ෂාපතනයේ ඊයේ දවසේ සුළඟේ වේගය තමයි අද උදේ 8:30ට අපි දැනගන්නේ. හරි.
ඊළඟට කාලගුණික පරාමිතීන් මොනවද දවසකට දෙපාරක්? සාපේක්ෂ ආර්ද්‍රතාවයයි වායු පීඩනයයි පාංශු උෂ්ණත්වයයි. සාපේක්ෂ ආර්ද්‍රතාවය වායු පීඩනය පාංශු හරි. සාපේක්ෂ ආර්ද්‍රතාවය වායු පීඩනය පාංශු උෂ්ණත්වය. ඕකේ. ඊළඟට අහනවා අපෙන් කාලගුණික මධ්‍යස්ථානයක අත්‍යවශ්‍ය නොවන එහෙත් කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක ස්ථාපනය කළ යුතු උපකරණ. කාලගුණික මධ්‍යස්ථානයකට වැඩිය ඕනේ නෑලු. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නෑලු. හැබැයි කෘෂි කාලගුණික මධ්‍යස්ථානයකට මොනවද මේ තියෙන්නේ? වාෂ්පීකරණ හැත්තැටිය හා පාංශු උෂ්ණත්ව මානය. සාමාන්‍ය කාලගුණික මධ්‍යස්ථානයට ඕනේ නෑ පුතේ. හැබැයි කෘෂි කාලගුණික මධ්‍යස්ථානයට මේ දෙක අත්‍යවශ්‍යයි. වාෂ්පීකරණ තැටිය සහ පාංශු උෂ්ණත්ව මානය. සාමාන්‍ය අපේ එදිනදා ජීවිතේට වැඩක් නැහැ නේ පුතේ කොච්චරක් වාෂ්පීකරණය වෙනවද පසේ උෂ්ණත්වය කොච්චරද කියලා. ඒක අපිට වැඩක් තියනවද? අපිට වැඩක් නැහැ. සාමාන්‍ය ජනතාවට වැඩක් නැහැ. හැබැයි ගොවියෙක්ට මේක වැදගත්. ජල සම්පාදනය කරන්න ගියපුවාම හැම වැදගත් වෙනවා. හරි. වාෂ්පීකරණ තැටිය හා පාංශු ප්‍රමාණය. වාෂ්පීකරණ තැටිය සහ පාංශු ප්‍රමාණය. හරි. ඊළඟට බලමු කාලගුණික දත්ත නිර්වැදිව ලබා ගැනීම සඳහා කාලගුණික මධ්‍යස්ථාන ස්ථාපනය කරනු ලැබේ. කාලගුණික මධ්‍යස්ථානයක් ස්ථාපනයේදී සලකා බලන කරුණු තුනක් අපි රචනා ප්‍රශ්නිකත් මේක විස්තර කරන්න තියෙනවා. හරි කමක් නෑ මෙතනත් කරුණු තුනක් ලියා ගන්න මොනවද? තෝරා ගන්නා භූමිය ප්‍රදේශයේ නියෝජනය වෙන්න ඕනේ. නේද? ඊට පස්සේ හැකිතාක් දුරට නිරාවරණය වෙච්ච ස්ථානයක් වෙන්න ඕන. ජල වහනය සතුටුදායක වෙන්න ඕන. බාහිර බාධක වලින් තොර වෙන්න ඕන. පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕන. මේ වගේ තුනක් ලියා ගමු. මේ පාඩම නම් මාරම ලේසියි පුතේ. මේකේ ඔයාලට අමාරුයි කියන්න එහෙම කිසි දෙයක් නැහැ. පොඩ්ඩක් විතරක් පාඩම් කරගන්න තියෙනවා. හරි. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක පෙරවරු 8:30ට හා 3:30ට දත්ත ලබා ගන්නා කාලගුණික පරාමිතිය. කලින් කතා කරපු එකමයි. එක්කෝ ආර්ද්‍රතාවය, පාංශු උෂ්ණත්වය එහෙම නැත්නම් වායු පීඩනය. මේ තුනෙන් එකක් ලියන්න. හරි. ඊළඟට
අපෙන් අහනවා කාලගුණික තොරතුරු ලබා ගද්දී ස්වයංක්‍රීය. අපිට කතා කරන්නම හම්බුන්නේ නැහැනේ මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය ගැන අපි පොඩ්ඩක් බලමු. මොකද්ද පුතේ මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ තියෙන වාසි අනිත් එකට වඩා? සාම්ප්‍රදායික කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙනුවට පුතේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් අපි භාවිතා කරනවා නම් ඒකේ වාසි රස ඒ කියන්නේ කීපයක්ම අපිට බලා ගන්න පුළුවන්. මොනවද මේ වාසි? දෙකක් තමයි අපෙන් අහන්නේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක. අපි තියෙන ටික ලියා ගමු. මොනවද? අපිට ගෙදර ඉඳන්, නිවසේ ඉඳන්, එහෙම නැත්නම් කාර්යාලයේ ඉඳන්ම පුතේ කාලගුණික තොරතුරු ගන්න පුළුවන්. අර මැනුවලි අපි කලෙක්ට් කර ගන්නවා වගේ නේද? අර සාම්ප්‍රදායික කාලගුණික මධ්‍යස්ථානයට ගිහින් ගන්න එපා. අපි එතෙට ගිහිල්ලා තමයි තොරතුරු ගන්න ඕනේ. හැබැයි ඒ වගේ නෑ මෙතනදී අපිට නිවසේ ඉඳන් කාර්යාලයේ ඉඳන් තොරතුරු ගන්න පුළුවන්. ඒක පළවෙනි වාසිය. ඊළඟට පුතේ නිතිපතා සිදු කරන නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා දැන්. අපි සරල වර්ෂාමානය ගත්තොත් ඒකේ ওই බකට් එකේ වතුර අයින් කරන්න ඕනේ. නේද? සූර්ය දීප්තමානයේ තැටි මොනවාද අර කඩදාසි මාරු කරන්න ඕන වගේ ප්‍රශ්න තියෙනවනේ. හැබැයි මේකෙදී එහෙම කිසිම ගැටලුවක් නෑ. මේවා ස්වයංක්‍රීයව තමයි පුතේ සිද්ධ වෙන්නේ. කියන්නේ නිතිපතා සිදු කළ යුතු නඩත්තු කිරීම ස්වයංක්‍රීයව සිදු. නිතිපතා සිදු කළ යුතු නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව සිදු. නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව ඊට පස්සේ තව මොනවද අපිට පුළුවන් පුතේ කාලගුණික දත්තවල උපරිම අවම වගේම මාසික වාර්ෂාපතන දත්ත ලබා ගන්න ස්වයංක්‍රීයව නේද වාර්තා ගන්න පුළුවන් මාසික වාර්ෂික දත්ත වාර්තා ගන්න පුළුවන් ස්වයංක්‍රීයව ඊට පස්සේ කාලගුණික දත්ත වෙනස් වීම ලබා ගන්න පුළුවන් ඊට පස්සේ ඔටෝම ඇගීම ප්‍රොසෙසින් එක වෙනවා හරි ප්‍රොසෙස් වෙනවා ඇනලයිස් වෙනවා ඔක්කොම වෙනවා ස්වයංක්‍රීයව දත්ත ස්වයංක්‍රීයව එකතු කිරීම හා ඇගීම collecting storage ඊට පස්සේ sharing මේ හැමදේම ඔටෝමැටික්ම සිද්ධ වෙනවා ඇනලිසිස් මේ ඔක්කොම වෙනවා මේකේ සංකරුෂමයක් ඕනේ නැහැ ඒ වගේම විශේෂයෙන්ම පුතේ ඉතා දුෂ්කර පරිසරයක වුණත් මේක අපිට ස්ථානගත කරන්න පුළුවන් ඒක ලොකු වාසියක් ඉතා දුෂ්කර පරිසරයක වුණත් ස්ථානගත කරන්න පුළුවන්. හරි ඕකේ ඊළඟට බලමු
විවිධ ජෛව පද්ධති සඳහා කාලගුණික අනාවැකි වල වැදගත්කම් තමයි මේ තියෙන්නේ. ඒකත් බලා ගන්න අවශ්‍යයි. ඉතින් එතකොට මොනවද පුතේ අපි මේකත් නිකමට වගේ චුට්ටක් බලමු. මේ ජෛව පද්ධති සඳහා කාලගුණික අනාවැකි තොරතුරු ඉදිරිපත් කරන එකේ වැදගත්කමක් තියෙනවා. දැන් මේක අහන්න පුළුවන් සමහර වෙලාවට ස්ට්‍රක්චර් එකක් විදිහට. මොකද්ද පුතේ වගේ තියෙන වැදගත්කම්? වැදගත්කම් තමයි දීවර හා ජලජීවී පද්ධති ආශ්‍රිත කටයුතු වලට විශේෂයෙන්ම කාලගුණික තොරතුරු වැදගත් වෙනවා. ඊට අමතරව ගත්තාම ජල සම්පාදන කටයුතු නේද? ජල පද්ධති කළමනාකරණ කටයුතු වලට වැදගත් වෙනවා. ඒ වගේම පුතේ ගොඩාක් වැදගත් වෙනවා ස්වභාවික කාලගුණික විපත් පිළිබඳ නේද? හරියට ওই කාලගුණික තොරතුරු දැනුම් දීම කරා නම් මේ මෑතකදී සිද්ධ වෙච්ච ගොඩාක් ජීවිත අනතුරු අපිට නවත්ත ගන්න තිබ්බා. එන එක නවත්ත ගන්න බෑ. ඒ වුණාට අර මැරෙන පිරිස පවා අඩු කර ගන්න තිබ්බා. හරියට කාලගුණික දත්ත අපිට ලබා ගැනීමට හැකියාව තිබ්බනම්. එහෙම නොවිච්ච හින්දා තමයි පහුගිය දවස්වල ලොකු විනාශයක් ලංකාවට උනේ. හරියට ඒ තොරතුරු අපිට හම්බ වෙච්ච නැති නිසා. හරි. ඒක විශේෂ දෙයක්. ඉතින් ආපදා කළමනාකරණය කියන එකට මේ කාලගුණික අනාවැකි තාමත් වැදගත්. හරි. ඊළඟට බලමු පුතේ මොකක්ද මේක තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය. හරි. අහගන්නකෝ මෙතන කතන්දරේ. තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය ගත්තාම පුතේ මේකේ තියෙන්නේ සාමාන්‍ය උෂ්ණත්වමාන දෙකක්. හරි. මෙතන තියෙන්නේ පුතේ සාමාන්‍ය උෂ්ණත්වමාන දෙකක්. අමුතු එකක් නෙමෙයි. හරි. මෙතන තියෙන්නේ සාමාන්‍ය උෂ්ණත්වමාන දෙකක්. මෙතන තියෙන විශේෂත්වය මොකද්ද? දැන් අපිට පුතේ තෙත් බල්බයක උෂ්ණත්වමාන පාඨාංකයයි වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංකයයි කියලා දෙකක් ඕනනේ. හරි. දැන් ඔබ ගන්නෙ කොහොමද? ඒක ගැනීමට සාදලා තියෙන උපක්‍රමය තමයි පුතේ මේ තියෙන්නේ. මෙන්න මේ සුදු පාට පෙට්ටිය වගේ එකට දාලා තියෙන ආශ්‍රිත ජලය. හරි. පිරිසිදු ජලය ආශ්‍රිත ජලය දාලා තියෙනවා. දැන් අර පහන් තියන්න ගන්න පහන් තිරයක් වගේ. එහෙම නැත්නම් කැන්වස් රෙදි කඩක් තමා පුතේ මෙතන මේ ගැට ගහලා තියෙන්නේ. මේ කැන්වස් රෙදි කඩ ඔස්සේ නිරන්තරයෙන්ම වතුර එනවා උඩට. හරි. වතුර එනවා. ආවට පස්සේ දැන් වායුගෝලයේ තියෙන උෂ්ණත්වය හමුවේ මේ ජලය පුතේ වාෂ්ප වෙනවා. හරි. ජලය වාෂ්ප වෙනවා. වාෂ්ප වෙද්දී මේ ජලය වාෂ්ප වීම නිසා මෙන්න මේ බල්බ් එක අසල තෙත් බල්බය අසල නිරන්තරයෙන්ම අඩු උෂ්ණත්වයක් ගන්නවා හේතුව මෙතන ජල වාෂ්ප තියෙන නිසා උෂ්ණත්වය අඩුයි පුතේ. හරි. එතකොට මේ කැන්වස් රෙදි කඩෙන් වාෂ්ප වන ජල වාෂ්ප නිසා තමයි මෙන්න මේකේ නිරන්තරයෙන්ම ඩ්‍රයි බල්බ් එකට වඩා වෙට් බල්බ් එකේ පාඨාංක පහත හෙලලා තියෙන්නේ ඒකයි. අඩු වෙන්න හේතුව ඒක තමයි මේ කැන්වස් රෙදි කඩෙන් වාෂ්ප වෙන ජලය ඒවට රැඳෙනවා. රැඳෙන නිසා ඒවට සීතලයි. සීතල නිසා එතන සාමාන්‍ය බල්බ් එකක් වුණාට එතන උෂ්ණත්වය ඩ්‍රයි එකට වඩා වෙට් එකේ යම්කිසි ප්‍රමාණයක් නේද? 0.5ක් ඔය සෙල්සියස් අංශක එකක් විතර දෙකක් අඩුවෙන් තමයි මේකේ පෙන්වන්නේ. එතකොට මෙතන තියෙන්නේ කැන්වස් රෙදි කඩක් සහ ආශ්‍රිත ජලය දාපු බඳුනක්. හරි. මොකක්ද අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ? ABC යන කොටස් නම් කරන්නලු. මොකක්ද ඒ? වියලි බල්බ උෂ්ණත්වමානය. වියලි බල්බ උෂ්ණත්වමානය. මොකක්ද B? B ඇවිල්ලා තෙත් බල්බ උෂ්ණත්වමානනේ. තෙත් බල්බ උෂ්ණත්වමානය. ඔතන C කියන්නේ මොකද්ද පුතේ? ෆොටෝ එකේ නම් පැහැදිලි නෑ. හැබැයි පුතේ ඔතෙන්ට එන්න ඕන මොකද්ද? කැන්වස් රෙදි කඩ. කැන්වස් රෙදි කඩ. කැන්වස් රෙදි කඩ. ඊට එන්න ඕන කැන්වස් රෙදි කඩ. රෙදි කඩ. රෙදි කඩ. කැන්වස් රෙදි කඩ. ඒතර D කියන්නේ මොකද්ද? ආශ්‍රිත ජලය. ආශ්‍රිත ජලය. D කියන්නේ පුතේ ආශ්‍රිත ජලය. D කියන්නේ ආශ්‍රිත ජලය. ඒ උෂ්ණත්වමානයට වඩා B උෂ්ණත්වමානයේ පාඨාංක අඩු වීමට හේතුව මොකද්ද? හරි. අඩු වෙන්න හේතුව මොකද්ද? B උෂ්ණත්වමානයේ බල්බය අසල
මොකක් හින්දාද? මේ තියෙන මෙතන විස්තරයේ තෙත් බල්බ උෂ්ණත්වමානය වටා කැන්වස් රෙදි කටක් ගැට ගහලා තියෙනවා. හරි. හරි. එතකොට මොකද්ද පාඨාංක පහත වැටීමට හේතුව? කැන්වස් රෙදි කඩ දිගේ පැමිණෙන ජලය බල්බය ආසන්නයේදී වාෂ්ප වේ. හරි. කැන්වස් රෙදි කඩ ඔස්සේ පැමිණෙන ජලය කැන්වස් රෙදි කඩ ඔස්සේ පැමිණෙන ජලය බල්බය ආසන්නයේදී දීහි බල්බය ආසන්නයේදී කියලා ලියා ගන්න. ඒතර පැහැදිලිනේ. දීහි බල්බය ආසන්නයේදී වාෂ්ප වීම. දීහි බල්බය ආසන්නයේදී වාෂ්ප වීම. දීහි බල්බය ආසන්නයේදී වාෂ්ප වීම. හරි. C වලින් සිදු කරන කාර්යය මොකක්ද? එතකොට මේ කැන්වස් රෙදි කඩෙන් මොකක්ද වෙන කාර්යය? ආශ්‍රිත ජලය අවශෝෂණය කර වාෂ්ප කිරීම. ආශ්‍රිත ජලය අවශෝෂණය කර අවශෝෂණය වාෂ්ප කරන්නේ පරිසරයේනේ. ආශ්‍රිත ජලය අවශෝෂණය. එයාගේ රාජකාරිය ඒක කැන්වස් රෙදි කැබැල්ලේ. ආශ්‍රිත ජලය අවශෝෂණය. ආශ්‍රිත ජලය අවශෝෂණය. හරි පුතේ. ඊළඟට එමු ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක දල රූප සටහනක් තියෙනවා. PQ කොටස්. P කියන්නේ මොකද්ද? Q කියන්නේ මොකද්ද? කියලා තමයි අපෙන් අහන. අපි පොඩ්ඩක් බලමු ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය. මේ තියෙන්නේ නේ පැහැදිලිව. මොකද්ද පුතේ මෙතන මේ තියෙන්නේ? සුළඟේ වේගය හා දිශාව මනින සංවේදකය. හරි. එතකොට ඔතෙන්ට උත්තරේ P වෙන්නේ සුළඟේ වේගය හා දිශාව මනින සංවේදකය. Q කියලා ලකුණු මෙතන නම් කරලා නැහැ. Q කියලා ලකුණු කරලා තියෙන්නේ පුතේ භූගත earth wire එක කියන්නේ භූගත වෛරය. අකුණු වලින් ආරක්ෂා වෙන්න තියෙන භූගත වෛරය තමයි පුතේ එතන තියෙන්නේ. භූගත වෛරය. භූගත වෛරය earth wire එක. භූගත වෛරය. හරි භූගත වෛරය. ඊළඟට මොනවද තියෙන අනිත් කොටස් බලන්න. අකුණු සන්නායකයක් තියෙනවා. සූර්ය විකිරණ සංවේදක තියෙනවා. හරි. ඊපස්සේ සාපේක්ෂ ආර්ද්‍රතා සංවේදක තියෙනවා. ඩේටා ලොගර් එක. ඩේටා ලොගර් එක කියන්නේ දත්ත ගබඩා කිරීමේ අගුර. ඕක ඉතාමත් වැදගත් දෙයක්. ඕක හදවත බඳුව තියෙන්නේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ
පුතේ අනිත් අයටත් ස්ක්‍රීන් එක පැහැදිලි නැද්ද? මට කවුරු හරි මෙසේජ් එකක් දාන්න. නෑ මිස් දැන් ගොඩක් වෙලා ඉඳන් පැහැදිලි නෑ. අද පුතේ සිග්නල් අවුලක් තියෙනවා වගේ එකයි. මේ PDF එකද පැහැදිලි නැත්තේ? වැඩමවත් පැහැදිලි නෑ. හරි. අපි මෙහෙම කරමුකෝ. අහපව පුතේ අර ලින්ක් එකෙන්ම ලොග් වෙන්නකෝ චුට්ටක්. මම මේක ලොග් අවුට් වෙලා අහපව ලොග් වෙන්න. එතකොටවත් හරියයිද බලන්න. මොකක්ද ඉෂුව? හරි. ලොග් අවුට් වෙලා අහපව ලොග් වෙන්නකෝ.